ඔයාලා අදත් එකතු වෙලා තියෙන්නේ සිතාර ව්ලොග් එකකින් කරන අලුත් වීඩියෝ එකකට. අද අපි කතා කරන්න යන්නේ මම තෙමු එකෙන් ඕඩර් කරපු පාර්සලයක් දවස් 15ක් ගිහිල්ලත් මගේ අතට ආවේ නැත්තේ ඇයි කියලා. මේ තියෙන ඒ අයිටම් දෙක. එකක් මෙන්න මේ මයික් එක. ඒ මයික් එකෙන් තමයි දැන් මාද මේ වීඩියෝ එක කරන්නේ. අනිත් එක මගේ gimbal එක දාන මේ බෑග් එක. මේ අයිටම් දෙකම මම ඕඩර් කරපු දවසේ ඉඳන් දවස් 15ක් ගිහිල්ලත් මගේ අතට හම්බුන්නේ නැහැ. සාමාන්‍යයෙන් තෙමු එකෙන් ඕඩර් කරන ඕනම දෙයක් සතියක් ඇතුළත වගේ අපේ අතට හම්බ වෙනවා. සමහර වෙලාවට ඒවා පරක් වෙනවා. මගේ මේ අයිටම් දෙකත් ඒ වගේ. ඒක පරක්කුනේ ඇයි කියලා තමයි මම මේ කියන්න යන්නේ. ඔයාලටත් සමහර විට මේ වගේ දේවල් වෙලා ඇති. එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මම මේ අයිටම් දෙක ඕඩර් කරන්නේ පෙබරවාරි වල. වීඩියෝ එක දාන්න යන ටිකක් කල් ගියා. තෙමු එකෙන් ඕඩර් කරාට පස්සේ ඒක ලංකාවට එනකන් ආවේ කොහොමද? ඊට පස්සේ කොතනද පරක්කුනේ කියලා අපි දැන් බලමු. ඔයාලට පේනවා ඇති මම මේ ඕඩර් එක දාලා තියෙන්නේ පෙබරවාරි 27. පෙබරවාරි 27 ඉඳන් එක දිගටම නොටිෆිකේෂන් ඇවිත් තියෙනවා. ඒගොල්ලන්ගේ ෂොප් එකෙන් පිටත් වෙලා ඒගොල්ලන්ගේ එයාපෝට් එකට ගිහිල්ලා ඊට පස්සේ එයාපෝට් එකෙන් මෙහෙ එයාපෝට් එකට ඇවිල්ලා කස්ටම් එකට ගිහිල්ලා කස්ටම් එකෙන් පස්සේ ඒක මෙහෙ කුරියර් සර්විස් එකකට බාර දෙන්න ඕනේ. ඒක බාර දීලා තින්නේ මේකේ හැටියට නම් මේ කොළඹ කියලා වැටලා තින්නේ 6 වෙනිදා. 6 වෙනිදා ඊට පස්සේ 7 වෙනිදා මේ මැසේජ් එක ආවට පස්සේ 13 වෙනිදා මට එනවා not delivered කියලා මැසේජ් එකක්. ඊට පස්සේ මේ පාසලේ කොහෙද තියෙන්නේ කියලා කිසිම තොරතුරක් නැහැ කියලා තමයි මේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ මම මේ පාසලේ කොහෙද තියෙන්නේ කියලා හොයන්න ගත්තා. මම ඊට පස්සේ බැලුවා මේක ලංකාවට එන්නේ කොහොමද කියලා. මේ Skynet කියන කුරියර් සර්විස් එක හරහා තමයි ලංකාවට එන්නේ. ඒකේ ට්‍රැකින් නම්බර් මෙතන තියෙනවා. ඒගොල්ලන් contact details මෙතන තිබ්බට ඒ නම්බර් එකක්වත් වැඩ කරේ නැහැ. මම ඊට පස්සේ මේක net එකේ search කරලා බැලුවා ඒකේ numbers තිබ්බේ නැහැ. Google map එකේ බලපුවාම ඒගොල්ලන්ගේ shop දෙකයි ලංකාවේ තිබ්බේ. එකක Google map එකෙන් බාද්දී ඒගොල්ලන්ගේ shop එකේ ඉස්සරහා ගහලා තියෙන board එකේ තියෙන number එකකට ගත්තට පස්සේ ඒගොල්ලෝ කිව්වා Skynet එකෙන් ලංකාවට ගෙන්නුවට බෙදා හරින්නේ Prompt Express courier service එකෙන් කියලා. ඊට පස්සේ මට ළඟම තියෙන Prompt Express courier service branch එකට call එකක් අරගෙන ඇහුවා. තෙමු එකෙන් ආපු පාර්සලයක් තියෙනවා මට ඒක කොහෙද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්ද කියලා. එතනින් කිව්වේ ට්‍රැකින් නම්බරේ WhatsApp එකට දාන්න දවසක් වගේ ඇතුළත මට පණිවිඩයක් දෙන්නම් කියලා. ඊට පස්සේ මට ළඟ තවත් බ්‍රාන්ච් එකකට කතා කරලා ට්‍රැකින් නම්බරේ දීලා අහපුවාම ඒගොල්ලෝ කිව්වා මම කලින් කතා කරපු බ්‍රාන්ච් එකේ තමයි පාර්සලේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මම කලින් කතා කරපු බ්‍රාන්ච් එකට කෝල් එකක් අරගෙන කිව්වා පාර්සලේ ඔයාලා ළඟ තියෙනවා. මම පැය භාගයක් ඇතුළත ඇවිල්ලා ගන්නවා මට පාර්සලේ දෙන්න කියලා. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ ළඟ පාර්සල් 6000කට වැඩිය තියෙන හින්දා මගේ පාර්සල් ඒ අතරින් හොයන්න බෑ. තව සතියකට විතර පස්සේ ඔයාගේ පාර්සලේ ඔයාගේ අතට හම්බෙයි කියලා. මම කිව්වා සතියක් ඉන්න බෑ මම දැන් එනවා මට පාර්සලේ හොයලා තියන්න කියලා. ඊට පස්සේ මම එතනට ගියා. යද්දි ඒගොල්ලෝ ඒක හොයලා තිබ්බා. මම එතනට ගිහිල්ලා ඇහුවා පාර්සලේ ඔයාලගේ අතට ඇවිත් තියෙන්නේ කවද්ද කියලා. ඒගොල්ලෝ කිව්වේ 8 වෙනිදා කියලා. ඒ කියන්නේ මගේ ලිස්ට් එකේ ඊළඟ නොටිෆිකේෂන් එකේ ඉන්න තිබිලා තියෙන 8 වෙනිදා. 8 වෙනිදා ඉඳන් ඒගොල්ලෝ කිසිම අප්ඩේට් එකක් දාන්න නැතුව පාර්සලේ ඒගොල්ලෝ ළඟ තියන් ඉඳලා තියෙනවා. මම එතනට ගියේ 14 වෙනිදා. මම පාර්සලේ අරන් ආවට පස්සේ ඒගොල්ලෝ ඩිලිවරි කන්ෆර්ම් කියන නොටිෆිකේෂන් එක දාලා තියෙනවා. එතකන් ඒගොල්ලෝ කිසිම අප්ඩේට් එකක්වත් කිසිම දැනුවත් කිරීමක්වත් නැතුව පාර්සලේ ඒගොල්ලෝ ළඟ තිබිලා තියෙනවා. ඒ කියන්නේ ගෙදර ඉඳන් බ්‍රාන්ච් එක ළඟට තියෙන්නේ පැය භාගයක වගේ දුරක්. ඒ පැය භාගයේ දුර ගිහිල්ලා ගන්න තියෙන පාර්සලේ ගන්න මම සති දෙකක් බලන් ඉන්න ඕනේ ලංකාවේ ඇතුළත විතරක් පාර්සලේ ඩිලිවර් වෙන්න. ඒ කියන්නේ පිටරට ඉඳන් ලංකාවට එන්නවත් එච්චර කාලයක් ගත වෙලා නැහැ. මට තියෙන ළඟම බ්‍රාන්ච් එකේ ඉඳන් පාර්සලේ මගේ අතට එන්න සති දෙකක් යනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. Prompt Express එකෙන් මට හම්බෙච්ච පාර්සල් ඉතරයි. තෙමු එකෙන් එන ඕඩර්ස් Prompt Express එක හරහා විතරක් නෙමෙයි තවත් ඒ වගේ එනවා. සාමාන්‍යයෙන් කූඹියෝ වගේ එකකින් ආපුවාම හම්බෙලා තියෙන නොටිෆිකේෂන් එක තියෙන්නේ අද නම් හෝ අනිද්දා මගේ අතට පාර්සලේ හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ සර්විස් එක නම් ටිකක් ස්පීඩ්. ඒ වගේ තව කුරියර් සර්විස් හරහා එනවා. Skynet කියන එක හරහා ලංකාවට આવොත් තමයි Prompt Express එක හරහා පාර්සලේ අපේ අතට හම්බෙන්නේ. මේ වගේ ඔයාලගේ ඕඩර්ස් උත් පරක් වෙලා ඇති. පොඩ්ඩක් ට්‍රැකින් එක ගැන අවධානය හිටියොත් පාර්සලේ ඉක්මනට ඔයාලගේ අතට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ තෙමු එක හරහා ඕඩර් කරලා ඇද්දි ඔයගොල්ලන්ටත් තියෙන ගැටලුව පල්ලෙහෙන් කමෙන්ට් එකක් දායන්න අමතක කරන්නත් එපා. මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. පල්ලෙහා තියෙන bell icon එකත් ඔබාගෙන යන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්.